වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ගෙනාවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. මට හිතෙනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. අපි යම්කිසි ආදායමක් ලබනවා නම් ඒකේ කොටසක් ඉතිරි කරලා තමයි වියදම් කරන්න ඕනේ. ඒ වගේම අපි ඉතිරි කරනවා නම් යම් අරමුණක් තියාගෙන තමයි අපි ඒක ඉතිරි කරන්න ඕනේ. ඉතින් මේ දවස් වෙනකොට රටක් ලෝකයක් විදියට මේ කාලේ හැම කෙනාටම ගොඩාක් අමාරු කාලයක්නේ. ඉතින් ඒ නිසා අවශ්‍ය දෙයට විතරක් වියදම් කරලා අනවශ්‍ය දේ අපි අයින් කරන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් දෙනෙක් නිර්වචනය කරන්න පුළුවන් ලෝභකම කියලා. ඉතින් ඇත්තටම ඒක ලෝභකමක් නෙමෙයි. ඒක අර පිරිමැස්ම සහ ඉතිරි කර ගැනීම. ඉතින් මං අද මේ ඉතිරි කරගෙන මොනවද ගත්ත දේවල් කියලා වීඩියෝ එක මැද හරියේදී ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඒ මං අරගත්ත දේවල් ඔයාලට පෙන්වන්නම්. ඉතින් දවසකට රුපියල් 100ක් ඉතිරි කරන්න බැරි වුණත් රුපියල් 20ක් හරි ඉතුරු කරනවා නම් ඒක පුරුද්දක් වුණාම අපිට හරි ආසයි. ඉතින් මට පුළුවන් විදියට තමයි මම මුදල් එකතු කරගත්තේ. ඒ විදියට ඔයාලටත් පුළුවන් රුපියල් 20 හරි එකතු කරලා Tamanට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් මම මේකට යොදාගත්තේ හස්බන්ඩ් කොරියාවේ ඉඳලා එනකොට ගෙනාපු මෙන්න මේ වගේ පුංචි ලස්සන කැටයක්. ඉතින් බලන්න ඔන්න ඔය විදියට තමයි මම සල්ලි ඉතිරි කරගත්තේ. ඉතින් මෙතන අද සල්ලි අඩුයි මොකද මට අවශ්‍ය කරන දේවල් කිහිපයක්ම මම ගත්ත නිසා. ඉතින් ඒ ගත්තේ මොනවද කියලා වීඩියෝ එක මැද හරියදී ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්නම් මට තිබ්බ අරමුණු මොනවද කියලා. ඉතින් මට ඕන කරා බීටරයක්. මොකද කේක් හදන්න අනිවාර්යම අංගයක් තමයි බීටරයක්. ඉතින් අවන් එකක් තිබ්බට මට බීටරයක් තිබුණේ නැහැ. ඉතින් මට ඕන කරා මම්ම සල්ලි එකතු කරලා ඒ සල්ලි වලින් ගන්න. ඉතින් එතකොට තියෙන සතුට කියලා නිම කරන්න බැහැනේ. මම අද වෙනකොට ඔන්න බීටරයක් අරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මං ගතපු දේ තමයි මං ආසම කොළ පාටක් තියෙනවා. අන්නේ කොළ පාටේ පිහිසෙට් එකක්. ඉතින් මං ඒක කාලයක් තිස්සේ ආස දෙයක්. ඉතින් ඒකත් ඔන්න ගත්තා. ඊට පස්සේ YouTube කරන කෙනෙක් විදියට පොන් රඳවනයක් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ඒකත් මම ගත්තා. ඔන්න ඔය මම ඔයාලට පෙන්නන්නේ මම ගත්ත බීටරය. ඉතින් ඇත්තටම මට මාරම සතුටක් දැනුණා අද. මොකද එකපාර සල්ලි දීලා ගන්න එක හොඳයි. ඒ වුණාට මට හිතුණා මේ වගේ ටික ටික සල්ලි එකතු කරලා ඊට පස්සේ කැටයෙන් සල්ලි ටික අරගෙන එහෙම පිළිවෙලට ගන්නකොට ඒක මාරම විදියට හිතට දැනුණා. ඉතින් ඔන්න ඔයාලට ඉස්සරහට කොහොමද රසම රස කේක් හදන්නේ කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදියට තමයි මම මගේ ඉතුරු කරපු සල්ලි වලින් බීටරයක් ගත්තේ. ඉස්සර ඉඳන්ම මං ගොඩාක් ආසයි මේ වගේ කලර්ස් වලට. තද පාට කලර්ස් වලට මං ආස නැහැ. ඉතින් මේ කොළ පාට මං ගොඩාක් කාලයක් තිස්සේ හොයපු පාටක්. ඉතින් ඔන්න අද මට පුළුවන් කිචන් එකට මේ ටික එකතු කරගන්න. ඉතින් ඔය විදියට තමයි මම මේ සල්ලි එකතු කරලා මේක ගත්තේ. YouTube කරන කෙනෙක් විදියට මේ වගේ දෙයක් අපිට අත්‍යවශ්‍යමයි. ඉතින් මම මේ වගේ එකක් ගන්නත් ගොඩක් කාලයක් තිස්සේ පෙරම්පුරපුර හිටියේ. මේකෙන් ලොකු එකක් මට තියෙනවා. ඉතින් මට ආස වුණේ මේ වගේ පොඩි එකකට. ඉතින් ඔය විදියට පොන් රඳවනයක් මම ගත්තා. රුපියල් 950ක් වගේ මුදලකට ඩෙලිවරි චාර්ජස් එක්ක. ඉතින් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඔන්න ඔය විදියට තමයි මට අත්‍යවශ්‍ය දේවල් මම ගත්තේ. ඉතින් ඔයාලා හිතන්න පුළුවන් දැන් එකපාරට සාමාන්‍යයෙන් ඔයාලා හිතනවා නම් රුපියල් 1000ක් වගේ දවසට එකතු කරගන්න. එතකොට අපිට හැමදාම රුපියල් 1000ක් දාන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ පුංචි රුපියල් 100ක් අපිට පුළුවන් නම් 20ක් වුණත් කමක් නැහැ. ඉතින් ඔයාලා දැක්කනේ මගේ කැටේ තිබ්බා රුපියලේ එතකොට 5 කාසි 10 කාසි වගේ දේවල්. ඉතින් ලැජ්ජ වෙන්න ඕන නැහැ. අපිට තියෙන්නේ කීයද? අපි ඒක කියන්නේ දවසක රුපියල් 20ක් එකතු කරත් ඒක අපේ එකතුවට එකතු වෙනවා.
ඉතින් අන්න ඒ විදියට ඔයාලටත් පුළුවන් මේක කරන්න. මෙහෙමයි ඉතින් ඔයාලට පුළුවන් YouTube එකේ සර්ච් කරලා බැලුවට පස්සේ කොහොමද සල්ලි ඉතිරි කිරීමේ ක්‍රම කියලා ඉතින් වීඩියෝ ගණනාවක්ම එනවා. මමත් ඒකෙන් එකක් බලලා තමයි මේක දැන් කාලයක් තිස්සේ කරන්නේ. ඉතින් මට ඕන වුණා මේක කරන්නට කරන්න කලින්ට වඩා මම ලබාගත්ත ප්‍රයෝජනත් එක්ක ඔයාලට පෙන්නුවොත් මේක ඔයාලට හොඳ මොටිවේෂන් එකක් කියලා. ඉතින් ඒ විදිහට තමයි මට හිතුනේ මේ දේවල් ඔක්කොම කරලා මම ලබාගත්ත බඩුත් එක්ක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මට හිතෙනවා අද වීඩියෝ එක මේක බලන් ඉන්න ගොඩක් අයට විශේෂ වෙයි කියලා. මම මුලින්ම කිව්වා වගේ ඔයාටම ස්වයංවරණයක් දාගත්තට පස්සේ අනවශ්‍ය දේවල් වලට මුදල් වැය වෙන්නේ නැහැ. ඉතින් මටත් ඒ වගේ අනවශ්‍ය බඩු ගන්න පුරුද්දක් තිබ්බා. සමහර දේවල් පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් ඒ හැමදේම මං අද නවත්තලා මට අවශ්‍ය දේවල් විතරයි ගන්නෙ. ඒක ලෝභකම නෙමෙයි. Tamanට යම්කිසි අරමුණක් තියෙනවා නම් ඒ දේ ගන්න අපි මේ විදියට මහන්සි වෙනවා නම් ඇත්තට මේක ගත්ත දවසට ගොඩාක් සතුටුයි. ඉතින් මට මේ අද දැනෙච්ච සතුට මේ වීඩියෝ එක බලන ඔයාටත් ලැබෙනවා නම් ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් මේ විදියට අපි අද ඉඳන් පුරුදු වෙමු අවශ්‍ය දේවල් විතරක් අරගෙන අනවශ්‍ය දේවල් අයින් කරලා පුංචියට සල්ලි එකතු කරගන්න. ඉතින් එහෙම එකතු කරගෙන අපිට අවශ්‍ය දේවල් ගන්න අපි පුරුදු වෙමු. ඉතින් එතකොට දැනෙන මානසික සතුට කියලා නිම කරන්න බෑ. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වටින බ්ලොග් එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.